දෙනා සිටිනා සමවැත්තේ අකුරු උගත් අයමයි පරදිද්දේ අකුරු නොදත් අය ගොම් වැඩි පැත්තේ උගත මනා දෙයමයි තමලක්දේ ඉගෙනීම නැමැති මේ මහා සයුර තරණය කිරීමට අපහට ශක්තිය හා ධෛර්යය ලබා දෙන විනිශ්චය මණ්ඩලයේ කරු වියතුරී ගෞරවනීය අවසරයක් පතන්න ඉගෙනීමෙන් ලොවක් තරුණ වෙන මාතෘකාව හා සංස්පර්ශනය වන්නට යම්කිසි පුද්ගලයෙක් උපන්දා සිට මරණ මොහොත දක්වා ඔහුගේ ජීවිතය තුළ ඔහු ලබන්නා වූ සියලුම අත්දැකීම් සමුදාය තුළින් ඔහුගේ දක්ෂතා සහ ආකල්ප ඉතාමත් ඉදිවත් ආකාරයට ශක්තිමත්ව යහපත්ව උත්තරනවා ගැනීම ඉගෙනීම කියලා අපට හඳුන්වන්න පුළුවන්. ඉගෙනීම තුළින් අප තුළ සංවර්ධනය වනේ පෞරුෂත්වයයි ආත්මාභිමානයයි අප පැනගත් ඉතා වටිනා ආභරණයක් බඳු ගොඩවා ගන්න වියතුනි. ඉතින් මේ සුප්‍රසිද්ධ ලෝකයේ අපටම අනන්‍ය වූ අපගේම නාමයක් ගොඩනගා ගැනීමට මේ ඉගෙනීම අපට මනා පිටුවහලක් ගොඩවා. ඉගෙනීමේ සැබෑ පරමාර්ථය කළු පොට්ට පූජාංගම තරගත දෙකිනව මනා වූ ආත්ම ශික්ෂණයකින් හිමි උදාර පුද්ගලයෙකු දොරට වැඩවීමයි. යෝ රශ්මින් එදා එහෙම කියන්නේ ඉගෙනීම තුළින් උගත් පුද්ගලයෙකුට එහා ගිය ඉතාමත් මානසික ගුණන්ගෙන් පිරිපුන් පුද්ගලයෙකු මේ මුළු මහත් සමාජයටම දායාද විය යුතුයි යන්නේ අප හඬ මල්ලෙහි තව ජන්න කරවමිනි. අල්ලට සිගාවත් රස නැති කැවිලි කකා කල් ගියනදී වැරලි හැඳි දැනි කුණින් වකා එල්මෙන් නකුළු උගෙනියු ඉදිරි වැඩ දකා දුප්පත්කම දෝත දරා උපන් චාන්සික තෝමස් අල්ලා එඩිසන් වගේ පුද්ගලයෝ උගත්කමෙන් මේ මුළු ලෝක ගැනුවා. ඉතින් අපේ කුඩා කාලේ මොන තරම් ආර්ථික දුෂ්කරතා ආවත් ඒ මාර්ගයෙන් එල්මෙන් ඉගෙන ගත්තොත් මේ ඉගෙනීමෙන් මුළු ලෝක කරන්න අපට දායක වෙන්න පුළුවන්. එදා වැලිපිල්ලේ අකුරු ලියූ ජනයා අද වන විට සයිබර් අවකාශයේ සැරිසරන්නේ ඉගෙනීමෙන් ලොවක් දැනූ පුද්ගලයන් ලෙස සනිටුහන් කරමින්. ඇත්තටම මේ ඉගෙනීම කියලා කියන්නේ මේ පොතේ පතේ මගින් ලබා ගන්නා දැනුම විතරක් නෙමෙයි. උදාහරණයක් විදිහට ළමයි පිරිසක් ගත්තොත් මේ ළමයි පිරිසට විවිධ වූ දක්ෂතා සහ හැකියාව කියනවා. අධ්‍යාපනික ශාස්ත්‍රයෙන් හෝ වේවා, ක්‍රීඩා ශාස්ත්‍රයෙන් හෝ වේවා, සෞන්දර්යාත්මක ශාස්ත්‍රයෙන් හෝ වේවා, කාර්මික ශාස්ත්‍රයෙන් හෝ වේවා, විවිධ ශාස්ත්‍ර. මේ ශාස්ත්‍ර අතරින් තමාගේ දක්ෂතාවයේ තියෙන ශාස්ත්‍රය තෝරාගෙන ඒ ඔස්සේ තමාගේ දක්ෂතා සහ ආකල්ප ටික ඔප්නන්වාගෙන ඒ ශාස්ත්‍රය ඔස්සේ ඉස්සරහට ගියොත් මේ ඉගෙනීමෙන් මුළු ලෝක තරන්න අපි හැමෝටම දායක වෙන්න පුළුවන්. ගත්කම සැම කල්හි ගලන දිවියට දේවියන් තක් නිම්බලනු පුල්ලු මුහුද වැනි මහ දැනුමා. එහෙනම් ඉගෙනීමෙන් මුළු ලෝක තරන්න අපි දායක වෙමු. මාගේ මේ වචන ස්වල්පේ මම මෙතනින් නිමා කරන්න අසාසිරවසකට සම්මා සම්බුදු සරණයි.